සඳ සාවි බෝඩින් ගාස්තුයි කැම්බීම් වලටයි අරනහම ආයෙ අතේ ඉතුරු වෙන්න දෙයක් නෑ අම්මේ. ඔන්න සුපර්සකමක්වත් හම්බුණා නම් ගෙදරට 2000ක් දෙන්න තිබුණා. ඉතින් ඔය ලොකු අයියා හොඳ පඩියක් ගන්නෙ. අනික ඉතින් එයා එපෑ ගෙදරට උදව් කරන්න. මම නම් ඉතින් ඔය ආගිය වෙලාවට මෙතනින් කෑම වේලක් කන වැරෙන්න. මොකද ගෙදර යැපෙන එකක් යයි. එහෙම හිතලා දුන්නු ඔය එළවලු 250 මල්ලක් අරගෙන ආ. නෑ මේ දවස්වල එළවලු හරි ගණන්. පහුගිය ටිකේම වැස්සනේ. අනේ මන් දන්නේ ලොක්කියේ මේ ගෙදර බර සේරම කරට අරගෙන නැහින්නේ අර සුද්ධි කෙල්ල. අනිත් ඒවුන් ඉතින් ඔක්කොම බෝඩින් කාර්යෝනේ. හිරුණත් උදේම යනවා. රෑ වෙද්දි ගෙට එනවා. එයාට රස්සාවක් නැති පිස්සුව. දන්නවද ප්‍රමිතෝ? මේ පොඩි එකීගේ S2 පෙන්න ගන්න නම් හොඳ අවස්ථාවක් හම්බුණා. ලොකු S විශේෂඥයෙකුට. ඒ කොහොමද අම්මේ? මේ සුද්ධිනංගි වැඩ කරන තැන මහත්තයාගේ පුතා ලංකාවට ඇවිල්ලා. උන්හයි හොඳ S විශේෂඥයෙක්ලු. විශේෂයෙන් ඔය නංගි වගේ පොඩි ළමයින්ගේ. ඒකත් ඉතින් සුද්ධිගේ උනන්දුව හින්දා තමයි. නැත්තම් ඉතින් ඒ කිව කාටවත් මතක නෑනේ. අපිට නම් ඉතින් බොස්ලව් පේන්නේ හඳේ හාව පේනවා වගේ අම්මේ. උදේ ඉඳන් හවස් වෙනකන් ජුකී මැසිමේ සික්සැක් ගහනවා ඇරෙන්න. අපිට කොහෙන්ද ඉතින් ඕවට වෙලාව. මිනු අම්බුලාගේ අම්මයි ලොකු අක්කයි දෙන්නම. තොයි දැකින් මේකෙද හැටවුට අමාරා කිටියට මොකෝ මේ කෙලිව පොඩ්ඩක් අල්ලන්නේ හට්ට මෙහාට ගෙනියන්නේ එක එකක් නෑ. බැම්පෙන්තු. අතමේ බොටේ මින්දම නෑ රුපියල් 20ක් දාලා ලොතරැයියක් ගෙනහල්ලා මට දුන්නා නම් බොට හෙන ගන්නවද මං අහන්නේ. මගේ අම්මේ ඔය කටුනායක පැත්තට මොන තරම් වාසනාව ඇදුනද. මේ ගිය සුමානේ ඩායලටත් ගියා. ඩායලට. අනේ ඇත්තමයි මට යන්න කියලා මෙයා තිබ්බනම් මං ඉගිලිලා හරියනවා බොල ඩායලට. අගීර්ති මෙයා ඉගිලිලා යනකොට. නෑ මේ මම ආයෙත් එනකොට අත්තම්මට ජායලින් සුවිප්පයක් ගෙනත් දෙන්නම්කෝ. හොඳා. මම මේ ඇත්තමයි කියන්නේ ප්‍රමිතෝ. මට කෝටියක් දෙකක් ඇදුනොත් කාර්ය. මම ඊටු පාරයේ කෙල්ලෝ කොටම දාවැද්දා හදා තියෙනවා. අනේ කිව්වා. මාගේ හැටි එහෙම තමයි. අංගෙතෙන් ලෝස් නැති ගෑණිනේ බං. අපේ නැපොසින්නෝ කියන්නේ බලගේ සීයා අනේ උන්නනම් කියයි මේ දෝන තැවලස්ටිනා හාමිනේගේ හැටි කොහොමද කියලා. සඳ සාවි